අර ටීවී හිරු එකේද කොහෙද මොකක් හරි එකට ගිහිල්ලා ඌ අර මම කියන්නෙම නෑ මම දන්නේ නෑ මං කියන්නේ දන්නේ ඒක උත්තරේ දන්නේ ඉතින් වක්කිවිය යුතු മന്ത്രിවරයෙක් දෙන උත්තරේ මම දන්නේ වග කීමෙන් කියන දන්නේ නෑ වග කීමෙන් කියන කොහේ හරි ඉනෝගනික් වල තැනක මොන හරි දැම්මම තැඹිලි පාට අවක්ෂේපයක් හම්බ වෙන කතන්දරයක් තියෙනවා නම් ඇන්ටිමනි සල්ෆයිඩ්ම තමයි ඔය ඇන්ටිමනි සල්ෆයිඩ් ඉස්සර අපි කියලා දෙනකොට අපි ස්ක්‍රීන් එකට දානවා තැඹිලි පාට සාරියක් අඳගත්ත ඇන්ටි කෙනෙක් හරි ඒතර ඇන්ටි තැඹිලි ඒ ටික මතක ඉන්නවා කියලා පස්සේ 2023 මන්දන ගිය අවුරුද්දේ ඉඳන් අපිට ඇන්ටිගේ අවශ්‍යතාවය නැති වුණා හේතුව උනේ මෙහෙම එකක් මේ SB දිසානායක ඉන්නේ දන්නවනේ SB දිසානායක කිව්ව මොකද්ද උඹලට මතක් වෙන්නේ අර ටීවී හිරු එකේද කොහෙද මොකක් හරි එකට ගිහිල්ලා ඌ අර මම කියන්නෙම නෑ මම දන්නේ නෑ මං කියන්නේ නෑ ඒ කියප එකනේ මතක් වෙන්නේ දන්නේ ඒක උත්තරේ දන්නේ ඉතින් වක්කිවිය යුතු മന്ത്രിවරයෙක් දෙන උත්තරේ මම දන්නේ වග කීමෙන් කියන දන්නේ නෑ වග කීමෙන් කියන දන්නේ එහෙමනම් ඡන්දය ඒ කිව්ව ඇඳගෙන ඉන්නේ හරියටම තැඹිලි පාට ඇඳුමක්. හරි. නැත්නම් නිකන් ඒ ඔළුවට එකපාර එන එක විෂුවල් කරගන්නකො කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක. සමහරක් පිට දැකපු විදියට පැත්තකින් හිරු ලෝගෝ එක කහ පාටින් තියෙනවා. අරු ඉන්නවා අත නිකන් මෙහෙම කරගෙන ඉන්නවා. ඌ ඇඳගෙන ඉන්නේ නිකන් රතු හරි තැඹිලි හරි කියලා වගේ මතකයිනේ. ඒක ඇත්තටම රතු පාටයි තැඹිලි පාටයි අතරමැද එකක්. අපිට වාසි සහගත වෙන්න අපි ඒක තැඹිලි කියලා මතක තියාගමු. මොකද ඇන්ටිමනි සල්ෆයිඩ් රතු පාට වුණා නම් අපි ඒක රතු පාට කියලා කියන්න තිබ්බා. රතු පාට නෙවෙයි ඒක තැඹිලි පාටයි. ඒ නිසා ඇන්ටිමනි කියන්නේ SB නේ. SB ඇන්ටිමනි දැන් SB කොහෙන්ද ආවේ කියලා හිතනවද දන්නේ ඊට පස්සේ ඇන්ටිමනි SB ඒක මම SB කියන්නේ හරි ඒ SB කිව්වහම ඉතින් ඒකත් එක්ක ඊළඟට SB දිසානායක ඇවිල්ලා ඒකත් එක්ක අර වීඩියෝ එක බලලා නැත්නම් හෝම්වර්ක් එකක් බලන්න ඒක හරිද ඒක බලලා නැති ඒකට මේ මොකුත් තේරෙන්නේ නැහැ නේ ඒක දැකලා නැත්නම් කවුරු ඉන්න පුළුවන් නේ කොකාකෝලා බීලා නැති දෙතුන් දෙනෙක් හිටියනේ ඒකේදී SB දිසානායකේ කතා කරන එක දැකලා නැති වෙන්න පුළුවන් එතකොට මේ එහෙමනම් මේ වීඩියෝ එක බලන්න ඒක කොහොමද සර්ච් කරන්නේ YouTube එකට කියලා හොයන්න එපයි ඒක ගහන්න විදියක් නැහැ නේ කොහොමද මං ගන්න ඔන්ලයින් ළමයි කොහෙලා ගෲප් එකට දාන්න මේ ඒකේ SB අදගෙන ඉන්නේ තැඹිලි පාට ඇඳුමක් ඒ හින්දා තවදුරටත් අපිට ඇන්ටිලා ඕනේ නැහැ SB දිසානායකගේ ඇඳුමෙන් අපිට මතක තියාගන්න පුළුවන් ඇන්ටිමනි සල්ෆයිඩ් එක නැත්නම් SB ගේ සල්ෆයිඩ් එක තැඹිලි පාටයි. 300 ගානක් ආදායම ආවේ නැහැ චම්දිත. ඒ ආදායම ආවෙත් නැහැ. කොවිඩ් වසංගතේ රට වැසීම මේ වගේ දේවල් නිසා ඒ ගාන ආවෙත් නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම වෙන් කරාට ඒ සල්ලි ආවේ නැත්තම් නෑ වඩා ප්‍රමුඛත්වය දෙන්න ඕන නම් තෙල් වලට නෑ මගේ ප්‍රශ්නේ උනේ ඒක නෙමෙයි මගේ දැන් ඔය ගොඩක් අය අහනවා අයවැය ලේඛනයෙන් මේ මුදල බිලියන 10 වෙන් කරලා තියෙන්නේ ඒ නිසා මම අහුවේ ඒක නෙමෙයි ඉතින් වෙන් කරපු සල්ලි දෙන්න සල්ලි නැත්තම් මොකද කරන්නේ නෑ හරි මගේ ප්‍රශ්නේ උනේ ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ උනේ ජනාධිපතිවරයා කියනවා ඉතින් ඒක එයාගෙන් අහන්න මගෙන් අහන්නේ ඇයි ජනාධිපතිවරයා කිව්වේ දැන් මගෙන් අහන්නේ ඇයි ඉතින් ඔබතුමා ගන්න ඔබතුමාගේ පක්ෂේ ජනාධිපති විතර නෑනේ කියන්නේ ඔබතුමා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කතා කරපු ප්‍රශ්නයක් මම අහන්නේ. ඒක මම දන්නේ ඒක. දන්නේ නැද්ද ඔබතුමා පාර්ලිමේන්තුවේ එතුමා ඉඳලා මම හිටියා ආයේ කිව්ව මොකද්ද කියලා මට මම දන්නේ නැහැ. දන්නේ කියන්නේ? නේද මම දන්නේ නැහැ කියන්නේ මට තේරිච්ච විදිහට. නෑ මම අහුවේ අර ඉතින් මං කියන එක අහගන්නේ නැහැ. බිලියන මං කියන එක අහගන්නේ නැහැ. මම කියන්නේ එයා ඒ කිව්වේ දෙන්නෙක් එකතු වෙලා තීන්දුවක් කරන් අනිත් අයගෙන් අනුමැතිය ගත්තා. ඒක තමයි තීන්දුවට මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මගේ ප්‍රශ්නේ දැන් ඡන්දයක් නැහැ කියලා ජනාධිපතිවරයා කියනවා නම් මේ දක්වා දැන් පැෆරල් සංවිධානය කියලා මිලියන ඒක යායෙන් අහන්න මගෙන් අහන්නේ යාගෙන් අහන්නේ එහෙම කියන්නේ එහෙම කොහොමද කියන්නේ ඒ කොහොමද කියන්නේ නෑ එහෙම කොහොමද කියන්නේ මං කියන්නේ ජනාධිපති කියන්නේ නෑ එහෙම කියන්නේ මම කියන්නේ නෑ ජනාධිපතිවරයා වෙතන ඔබතුමාගෙන් තමයි දන්නේ ඒක උත්තරේ දන්නේ ඉතින් වක්කිවිය යුතු മന്ത്രിවරයෙක් දෙන උත්තරේ මම දන්නේ වග කීමෙන් කියන දන්නේ නෑ වග කීමෙන් කියන දන්නේ එහෙමනම් ඡන්දයක්